පෙළ ගැස්මේ ඊළඟ අවස්ථාව තියෙන්නේ දනුක මනුජේ හේරත් වෙන මට. නිසා මම හිතනවා කාලයක් කළමනාකරණය කරගන්නට ඕන නිසා ගීතයටත් යම් සාධාරණයක් කරන්නට බලාපොරොත්තු වෙන යම් සාධාරණයක් මම වරහන් ඇතුලේ කියන්න කැමතියි. මේ ගීතයත් රචනා කරන්නේ අද මම තෝරාගෙන තියෙන ගීත දෙකම ගායන ගීත දෙකම ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ ලියු ගීත දෙකක්. මේ ගීතය හරි ප්‍රකට ගීතයක්. මේ ගීතය ගුණදාස කමුගේ සංගීතවත් කරන්නේ. මේ ගීතය ඇතුලේ හරි කැමති වචන දෙකක් තියෙනවා. ඒ තමයි දුක හාදු දෙනවා කියන වචනය. හරිම ලයාන්විත සහ දැනෙන වචනයක්. ඒ වගේම හිත පතුලටම කියනකොට ඒ දැනෙන හැඟීම කොච්චරද පතුලෙන්ම කියන දේ. අනිත් වචනේ තමයි අපි මහ මෙර හිසින් දරාගෙන යමු දරස මහ මෙර කියන්නේ ඒක කොච්චර දැනනවද කියන එක අයි කතන්දර දෙකක් නැහැ. වචනයක්වත් කියන්නේ නැති වුණාට මහ මෙර හිසින් දරාගෙන යනවා කියන වචනේ ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. මම ගීතයට පෙරවදන සභයන්න කැමතියි. වසන්ත ප්‍රදීප හෙට්ටිආරච්චිලීන මට ඔබව දැනෙන තැන කියන කවි පොතේ මුදුද කොපමණ වෙදගෙලිවල කියන කවිය. පෝරු මත අල්තාර ළඟ නැතොත් පසුකල පසුව ගිනිවට දිදුලන දෑසින් පැලඳුව මුදුද කොපමණ වෙදගෙලිවල. ඉතින් මුදුවක් කියන්නේ විතරමද රත්තරන් ඩිංගක් නැත්තම් හැඟුම් කැටියක්. එතිනද කැරකිමින් වටයක් මුදවන විරදරන මොහොතේ එන්නත් වැටි හැඟුම් සසලේ නිහඬ සොරේ හනක් නැගෙයි ඔබට සැබදෙනු හදක් ලොවවේ හීනියට හිත දිගස්සන රසක් විහිදා දක්වන හන්දාම හොර ඇසින් ගල්වා මෘදු කොට්ටයට සඟවන මුදුද කොපමණ වෙදගෙලිවන. අපි ගීතේ රස විඳිමු. දුක
දුදිනනේ සිත පතුලටම විනා යොවනේ අකට විරාමේ අද ගිලන් වෙනා දුක දුදිනනේ සිත පතුලටම